ගන්න. අයිස්ක්‍රීම් කන්න තමයි ඒත් කොහෙද තියෙන්නේ? යා පැත්තේ. යා. ගුටි කෑවට මොකද අද නම් ෂෝක් දවස. රෝස මලක පෙත්තක් තරමටම ආත්මයක් වගේ අත සිංදුවේ. ඒ අත අල්ලගෙන පාරේ හා පැත්තට යනකොට දැනෙන හැඟීම අපි අයිස්ක්‍රීම් ටික අරගෙන මූදානට යමු හොඳ. කාසේද රැල්ල පාගන්න. රැල්ල පාගන්න තාසයි. ඒත් ඊට වඩා මුහුද දිහා බලන් ඉන්න ආසයි. මාත් ආසයි. මුහුද ටික කතා කරලා තියෙනවා. මූදට අහන් ඉන්න කන් තියෙන වෙයි. කිල්ලු නම් මෙහෙම්මම තමයි. කියන්නේ මන්දුස් පුත. ඔව් කතා කරලා තියෙන අන්කල්. මොඩියා. බොරු කියන්න එපානේ. බොරු නෙමෙයි. බොරු තමයි. හරි මාසයි මුහුද රැල්ල දිහා බලන් ඉන්නවා. ඈත ඉඳලා සටන් කාමයෙක් වගේ රැල්ල ගොඩට එනවා. වෙරළේ හැප්පිලා අහිංසකයා වගේ ආපහු යනවා. ඈතට ගිහිලා ආපහු ඇවිත් හැප්පෙනවා. හරිම ෂෝක් නේද? ඇත්තටම රැල්ල හරිම ලස්සනයි. මෙච්චර කල් මූදානට ආවට රැල්ල දිහා බලන් ඉඳලා නෑනේ. නෑනේ. මේවා බලන්න. එතකොට ඔය කලහකාරී ගති නැති වෙලා යයි. මං කලාකාරී නෑ. නෑ. හරීම සිල්වත්. ආන්ටි කීප විතර නම් කොල්ලගේ සිල්වත්කම වැඩිකමට සිහියක් නැති වෙලා. අනේ මේ ආන්ටිගේ බොරු. අපිට එහෙම සිහිය නැතු උන්නේ නෑ. අපි හොඳට හිටියන්නේ. හාකෝ. නේ? වාල් ලස්සනයි වන්ද. ඒක මන් දන්නවා. හා. තද වුණාද? මොඩියා